ඕටම් එකේදී ඇයි කොළ මේ වගේ රතු පාට කහ පාට වෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ශාකපත්‍රයක් ගත්තාම අපි දකින පාට තමයි කොළ පාට. මේකට හේතු වෙලා තියෙන්නේ ක්ලෝරොෆිල් කියන සංඝටකය වැඩි වශයෙන් මේ ශාකපත්‍රවල අඩංගු වෙලා තියෙන එක. හැබැයි අපි දන්නේ නැති කාරණයක් තියෙනවා. ඒ තමයි ශාකපත්‍රවල කාර්නයිට්ස් ඇන්තොසයිසිස් කියලා තව සංඝටක දෙකක්. මේ සංඝටක දෙකේ වර්ණ තමයි දම් පාට, රතු පාට සහ කහ පාටයි. ඉතින් මේ පාටවල් දෙක ශාකපත්‍රය තුල අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි අර ක්ලෝරොෆිල් තියෙන නිසා මේ පාට යටපත් වෙලා තියෙනවා. ඕටම් එක එනවා කියන්නේ ඉතින් මේ රටවල් වලට ලැබෙන සූර්යාලෝකයේ අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ හින්දා ශාකපත්‍රවල තියෙන ක්ලෝරොෆිල් නිෂ්පාදනය නැවතිලා යනවා. සරලවම කිව්වොත් ශාකවල තියෙන කොළ පාට අඩු වෙලා අර හැංගිලා තිබ්බ හිඩන් කලර්ස් ටික කහ පාට, රතු පාට මේවා එළියට එනවා. ඇත්තටම ඍතුවක් වෙනස් වෙනවා කියන එක මාරම හැඟීමක්. මොකද පරිසරයේ තියෙන උෂ්ණත්වය වෙනස් වෙනවා, ගස් කොළන් වෙනස් වෙනවා, හුළඟ මේ දේවල් එක්ක මාරම හැඟීමක් එන්නේ. මම දන්නේ මම ලංකාවේදී ඉගෙන ගත්ත දේවල් එක්ක අර පොතපතින් එන එක ඒක ඇත්තටම එක්ස්පීරියන්ස් කරන්න හම් වෙනකොට මට ඇත්තටම මේ දේවල් කියලා දෙන්න හිතෙනවා තව කෙනෙක්ට. මොකද පරිසරයේ තියෙන දේවල් අපි ඉගෙන ගන්නකොට ඒකේ කුතුහලය තව වැඩි වෙනවා. ඉතින් ඒ කුතුහලයෙන් අපි ඉගෙන ගන්න දේවල් හරිම සුන්දරයි. ඉතින් ඒ සුන්දර දේවල් මට දැනෙන විදිහට මම වචන කරලා ඒක බෙදා ගන්න මම ගොඩක් ආසයි. ඒක තමයි මගේ ෆැෂන් එක. ඇත්තටම මම ලංකාවෙත් කර හිටපු දෙයක්. ඉතින් මෙහාවට පස්සෙත් මම ඒක දිගටම කන්ටිනියු කරගෙන යන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා.